කලින් AI generated CV හොඳයිද නැද්ද කියන වීඩියෝ එකේ ස්ටේජ් ගේට්ස් 3ක් ගැන කතා කරා. ඒකෙන් නවසීලන්තයට නැතුවම බැරි ATS application tracking system එක කොහොමද වැඩ කරන්න කියන එක ගැන මම අද ඔයාලට කියලා දෙන්න. ඔයා තාමත් CV House YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එකෙන් CV House YouTube channel එක subscribe කරන්න මේ වගේ hidden strategies දැනගන්න. මේ තියෙන්නේ ATS system එකක් ඇතුළට ඔයාගේ CV එක ආවම මොකක්ද වෙන්නේ කියන දේ. මේ processing layer එකේ mainly layers 3ක් තියෙනවා. පළවෙනි එක තමයි parsing layer එක. අපි කියනවා OCR layer එක. දෙවෙනියට තියෙන්නේ analysis layer එක. ඒකෙදි තමයි ඔක්කොම රූල් සෙට් එක තියෙන්නේ. තුන්වෙනිටම තියෙන්නේ රෑන්කින් ලේයර් එක. අපි දැන් බලමු ජොබ් ඔපචුනිටි එකට CVs more than 1000 ආවම මේ ලේයර් හරහා ගිහිල්ලා හරිම CVs ටික කොහොමද ෆිල්ටර් අවුට් වෙන්නේ කියලා. මේ තියෙන්නේ පාසින් ලේයර් එක. පාසින් ලේයර් එකේදී වෙන්නේ ඔයාගේ CV එක ATS එක ඇතුළට ආවම ඒක ස්කෑන් කරලා ඒකේ තියෙන data ටික capture කරගන්න එක. ඉතින් ඔයාගේ CV එකේ ෆෝමැට් එක ප්‍රොපර් විදිහට තියෙන්න ඕනේ මේ data ටික capture කරගන්න. පාසින් ලේයර් එකට ඔයාගේ data capture කරගන්න බැරි වුණොත් ඔයාගේ CV එක පළවෙනි door එකෙන්ම reject වෙලා යනවා. ඒක නිසා ඔයාගේ CV එකේ ෆෝමැට් එක හරියම වැදගත් මේ පාසින් ලේයර් එක පාස් කරගන්න. පාසින් ලේයර් එකෙන් capture කරගත්ත data ටික ඊගාවට එන්නේ ඇනලයිසින් ලේයර් එකේදී. ඒකෙදී ATS එකේ සෙටප් කරලා තියෙන රූල් සෙට් එකකට ඔයාගේ data ටික map කරලා බලනවා කොච්චර ප්‍රමාණයක් map වෙනවද කියලා. ඒ map වෙන percentage එක මත තමයි ඔයාගේ CV එක short list වෙලා ඉස්සරහට එන්නේ. එතකොට එතෙන්දී අපිට තියෙන වැදගත්ම දේ තමයි ඔයාගේ CV එකේ ATS එකෙන් යන්න පුළුවන් විදියට අදාළ data ටික CV එක ඇතුලේ තියෙනවද සහ ඒක well structured වෙලා තියෙනවද ඒ data වල quality එක කොච්චරයිද කියන එක ඉතාම වැදගත්. මේ analyzing layer එකේදී හොඳ score එකක් score කරගෙන analyze layer එකෙන් ඉස්සරහට CV එක අරගෙන එන්න. analyze layer එකෙන් shortlist වෙච්ච CVs ටික ඊගාවට එන්නේ ranking layer එකට. ranking layer එකේදී මේ CVs ඔක්කොම top to bottom arrange වෙනවා ඔයා score කරලා තියෙන ප්‍රමාණය අනුව. ඊට පස්සේ මේ ATX එකට කියලා තියෙන threshold එකට උදාහරණයක් විදිහට 80යි නම් threshold එක ඒ 80ට වඩා වැඩිපුර අරන් තියෙන CVs ටික මේ ATS එකෙන් කෙලින්ම talent acquisition team එකට යවනවා. මෙන්න මේ CVs ටික තමයි මේ job එකට හරියටම හරියන CVs ටික කියලා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේ threshold එකෙන් උඩට ලකුණු ගන්න හොඳ CV එකක් හොඳ data component එකක් තියෙන CV එකක් හදලා එවන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අන්තිමේදී මේක ප්‍රයොරිටයිස් වෙලා දාලා තියෙන threshold එකෙන් උඩට ගිහිල්ලා එතනිනුත් ඇවිල්ලා talent acquisition team එකේ අතට මේ CV එක යන්නේ. පොඩියට පෙනුනට මේක හරිම complex process එකක්. ඒක නිසා ඔයා CV 1000ක් නෙවෙයි CV ලක්ෂයක් දැම්මත් ඒවා හරියට strategically හදලා නැත්තම් ඒ කියන්නේ හරි format එකට හරි data quality එකට හරි structure එකට මේ CV එක හදලා නැත්තම් ඔයාට CV ලක්ෂයක් දැම්මත් මේ ATS gate එක පන්නලා ඉස්සරහට එන්න බෑ. ඔයාලා struggle කරනවා නම් මේ වගේ high quality ATS friendly CV එකක් හදාගන්න අදම www.cvhouse.co.nz visit කරලා අපිව reach කරන්න. අපි ඕගලන්ට help කරන්නම් හරිම quality CV එක හදලා ඕගලන්ගේ dream job එකට යන්න. ඔයාලට තවත් මේ වගේ hidden strategies දැනගන්න පහළ තියෙන subscribe button එක click කරලා දිගටම අපිව follow කරන්න. මම දිලා නාරච්චිගේ CV House.